හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවා. මේ දවස් ටිකේ ඉතින් මොනවත් හදන්න බැරි වුණ නිසා මම හිතුවා අද කැරමල් පුඩින් එකක් හදමු කියලා. අපි බලමු කැරමල් පුඩින් එක කොහොමද හැදුවේ කියලා. මම මුලින්ම සීනි මේස හැන්ද දෙකක් අරගෙන ඒකට වතුර මේස හැන්ද පමණ දාගන්නවා. ඔයාලට පුළුවන් ගොඩාක් කළු කරගන්න ඕන නම් සීනි ටික වතුර නොදා සීනි ටික කළු කරගන්න. මම වතුර ටිකක් දැම්ම ගොඩාක් කළු කරගන්නේ නැති නිසා. ඊට පස්සේ සීනි ටික හැඳි ගානේ නැතුව ටිකක් කරකවකව සීනි ටික කැරමල් කරගන්නවා. ඊට පස්ව බටර් හෝ තෙල් තවලගත්ත භාජනයක් අරගෙන ඒකට කැරමල් ටික දාගන්න. මම දැන් මේකට බිත්තර 4ක් අරගෙන තියෙනවා. ඔය බිත්තර 4 කඩාගෙන භාජනයකට දාගන්නවා. මම අලුත් බිත්තර නිසා වෙන වෙනම කඩාගත්තේ නැහැ. ඔයාලට බිත්තර කඩනවා නම් වෙන වෙනම භාජනයකට දාලා කඩාගන්න එක හොඳයි. ඊට පස්සේ බිත්තර ටික කඩාගෙන ඒක ටිකක් බීට් කරගන්න ඕනේ. දැන් මම මේ කඩාගත්ත බිත්තර ටික බීට් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට වෙනදලා බිංදුවක් හෝ දෙකක් දාගන්න. මෙන්න ටිකක් දාලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් රත් කරගන්න හදන්නේ. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නත් පුළුවන් මේක නැත්තම් ටින්කිනි වලින් හදා ගන්නත් පුළුවන්. මම අද ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. නැත්නම් එලකිරි ගන්නත් පුළුවන්. ඒක ටිකක් රත් වෙනකොට මම ඒකට සීනි කෝප්ප භාගයක් දාගන්නවා. සීනි වලගේ රසය අනුව දාගන්න පුළුවන්. මේක උතුරවා ගන්න එපා කිරි ටික සාමාන්‍යයෙන් ප්‍රමාණයට රත් වෙනකොට ලිප් ඔෆ් කරගන්න. ඊට පස්සේ අපි නටවගත්ත කිරි ටික ටිකක් නිවෙන්න තියෙනවා. නිවෙන්න තියලා කිරි ටික හොඳටම නිවුනට පස්සේ තමයි අපි බීට් කරගත්ත බිත්තර ටිකට දාන්නේ. නැත්තම් ඒක තැම්බෙනවනේ බිත්තර ටික. ඒක නිසා අපි කිරි ටික හොඳටම නිවුනට පස්සේ තමයි බිත්තර ටිකට දාන්නේ. බිත්තර ටිකට දාලා ඒකත් අපි හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි සීනි කැරමල් ටික දාගත්ත භාජනයට අපේ බිත්තර කිරි මිශ්‍රණය දාගන්නවා. ඒක හොඳට පෙරාන ගන්න ඕනේ. නැත්නම් ඒක පොඩි පොඩි කෑලි තියෙනවනේ ඒව හොඳට වෙනම හොඳට පෙරාගත්තම. දැන් ඉතින් අපිට මේක හුමාලෙන් තඹ ගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ ගෑස් ලිපේ හදන්නත් පුළුවන් නැත්නම් ලිපේ හදන්නත් පුළුවන්. අවන් එකේ හදන්නත් පුළුවන්. මම අද ලිපේ තමයි හදාගන්නේ. හුමාලෙන් තඹ ගන්නවා. පොයිල් එකක් තියෙනවා නම් එකෙන් වහගන්නත් පුළුවන්. නැත්නම් නිකන් කවර් කරලා මේක හුමාලෙන් තඹ ගන්න. විනාඩි 30ක් වගේ යනකොට හොඳට තැම්බෙනවා. අපිට පුළුවන් ඒක පොඩ ටූත් පික් එකක් වගේ ගහලා බලන්න තැම්බිලාද නැද්ද කියලා. තැම්බිලා නැත්නම් ආයෙත් පොඩ්ඩක් තියලා ගන්න පුළුවන්. හොඳට තැම්බෙලා නම් ඒකේ අර ටූත් පික් එකේ ඇලෙන්නේ නැහැ මිශ්‍රණය. හොඳට තැම්බෙලා නම් ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් මගේ පුඩින් එක නම් හරි ඒක ලිපෙන් බාගත්තා. දැන් වටේ පිහිතුඩකින් පොඩක් රවුමට වෙන් කරලා අපි පුඩින් එක ලස්සනට දාගන්න යන්නේ. අද පුඩින් එක නම් ලස්සනට වෙත් තියෙනවා. ඒක හරි ලස්සන පාටක් වෙලා තියෙනවා. ඔයාලටත් පුළුවන් ඉතින් අඩුමඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ වගේ ලස්සන කැරමල් පුඩින් එකක් හදාගන්න. try කරලා බලන්නකෝ. එහෙනම් මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න යාළුවනේ.